අයිබෝන් දරුවනේ අද මම පාඩම විදිහට ඔයගලන්ට කියලා දෙන්න ලෑස්ති වෙන්නේ උක්ත අනුක්ත පද සම්බන්ධයෙන් බොහෝ වෙලාවට සිංහල ව්‍යාකරණයේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස අපිට උක්ත අනුක්ත ભેදය හඳුන්වන්නට පුළුවන්. හරියට අර ගණන් වල එකතු කිරීම අඩු කිරීම වගේ තමයි. එතකොට ඔබට විභාගයේදී මේ වැදගත් වෙන්නේ වාක්‍ය රීති කතෘකාරක කර්මකාරක වාක්‍ය ගොඩනැගීම යන කාරණාවලදී ඊට අමතරව ඔබ ලියන රචනා ප්‍රශ්නයකදී පවා වචන උක්ත අනුක්ත ලෙස නියමිත ආකාරයෙන් ගලපලා රචනාව ලියනවා නම් ඔබට ඔබගේ ලකුණු හැකි උපරිමයකට ගෙනියන්න පුළුවන්. අපි ඒ අනුව මේ උක්ත අනුක්ත පද සම්බන්ධයෙන් තිබෙනා වූ මේ පාඩම ඉගෙන ගමු. මට විශ්වාසයි ඔබ මේ පාඩම ඉගෙනගත් පසු ඔබගේ උක්ත අනුක්ත ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳලා යනවා. අපි යමු පාඩමට. මේ තියෙන්නේ උක්ත අනුක්ත. අපි මේ පාඩම ඉගෙන ගන්නට මත්තෙන් මේ උක්ත කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගමු. ඔබ බොහෝ වෙලාවට මේ උක්ත කියන වචනේ අහලා මේක අනුක්ත කරනවා කියලාත් අහලා තියෙනවා. නමුත් මොකක්ද මේ උක්ත කියන වචනේ තේරුම? ඔබ තේරුම් ගන්න මේ වාක්‍යයක්. මේ ඔබ ඉදිරියේ තියෙන්නේ වාක්‍යයක්. මේ වාක්‍යයේ තියෙන අවසාන ක්‍රියාවක්. මේ වාක්‍යයේ තියෙනවා අවසාන ක්‍රියාවක්. මේ අවසාන ක්‍රියාවෙන් ඉස්මතු වෙන දෙය නැත්නම් මේ අවසාන ක්‍රියාවෙන් ප්‍රශ්න කරාම ලැබෙන දෙය අපිට උක්තය ලෙස හඳුන්වන්නට පුළුවන්. වාක්‍යයක් තියෙනවා, වාක්‍ය අවසාන ක්‍රියාවක් තියෙනවා. මේ අවසාන ක්‍රියාවෙන් ඉස්මතු වෙන දෙය නැත්නම් මේ අවසාන ක්‍රියාවෙන් ප්‍රශ්න කරාම අපිට ලැබෙන්නේ මොකක්ද? උක්තය. අපි මේක උදාහරණයක් එක්ක බලමු. පූසෝ මියන් අල්ලති. එතකොට ඔයා දන්නවා පුතා අල්ලති කියන්නේ මොකද්ද? මේ වාක්‍යයේ අවසාන ක්‍රියාව. අපි අවසාන ක්‍රියාවෙන් ප්‍රශ්න කරනවා. අල්ලන්නේ කවුද? පූසෝ. අල්ලන්නේ කවුද? පූසෝ. අවසාන ක්‍රියාවෙන් ඉස්මතු වෙනවා. අල්ලනවා ක්‍රියාවෙන් ඉස්මතු වෙනවා. කවුද? පූසෝ. අවසාන ක්‍රියාවෙන් ප්‍රශ්න කරනවා. අල්ලන්නේ කවුද? පූසෝ. ඔයාට එතකොට උක්ත පදේ හොයාගන්නට පුළුවන්. ඔබට උක්ත පදේ හොයාගන්න පුළුවන් වාක්‍යයකදී වාක්‍යයේ අවසාන පදෙන් අවසාන ක්‍රියාවෙන් ඔයා ප්‍රශ්න කරාම ඔයාට එනවා උක්තය. අපි මේවට කියනවා උක්තය කියලා. right? අපි ඒ අනුව පාඩමට යමු. උක්ත අනුක්ත පද. උක්ත අනුක්ත පද. අපි සරලව උක්ත අනුක්ත පද ඉගෙන ගන්න යනකොට උක්ත අනුක්ත පද කොටස් තුනක් යටතේ අපිට ඉගෙන ගන්න පුළුවන්. පළමු කොටස තමයි සර්වනාම. මං හිතන්නේ ඔබ දන්නවා සර්වනාම කියන්නේ මොනවද කියලා. සර්වනාම කියලා කියන්නේ අපිට පොදුවේ පරිහරණය කරන්න පුළුවන් නාම පද. දැන් ඔබ දන්නවා බල්ලා කියන්නේ සර්වනාමයක් නෙමෙයි. ඒක පොදුවේ හැමෝටම පාවිච්චි කරන්න බෑ. නමුත් අපිට මම, අපි, ඔවුන්, තෝ, තොපි ඔයගේ වචන පොදුවේ පාවිච්චි කරන්න පුළුවන්. අපි හැමෝටම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි එන්නේ වගේ වචන වලට කියනවා සර්වනාම කියලා. එතකොට මේ සර්වනාම අඩංගු කොටස තමයි සර්වනාම උක්ත අනුක්තයට ඇතුළත් වෙන්නේ. මේක අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕනේ. මොකද මේ පාඩම් මාලාවේ නැත්තම් මේ උක්ත අනුක්ත කියන කාරණාවේ යටතේ කටපාඩම් කරගන්න තියෙන එකම කොටස මේක. අනිත් කොටස් දෙකම මම ඔබට සාදා ගන්න ආකාරය කියලා දෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා විභාගෙදී මේක ජයග්‍රහණය කරන්න නම් විභාගෙදී ඔයාට උක්ත අනුක්ත පද හිර වෙන්නේ නැතුව කරගන්න ඕන නම් වාක්‍ය රීති ටික හිර වෙන්නේ නැතුව කරගන්න ඕන නම් මේ සර්වනාම පද ටික පාඩම් කරන්නම වෙනවා. අපි යවනවා දෙවෙනි කොටසට. ඒක වචන තුන්වෙනි කොටස බහුවචන. එතකොට උක්ත අනුක්ත පද තියෙනවා. මේක අපිට ප්‍රධාන කොටස් තුනක් යටතේ ඉගෙන ගන්නට පුළුවන්. සර්වනාම, ඒක වචන, බහුවචන. අපි මුලින්ම ගමු මේ සර්වනාම කියන කොටස. සර්වනාම කියන කොටස.
මම ඔබට කලින් සඳහන් කරා සර්වනාම කියලා අපි කිව්වේ සර්වනාම කියලා අපි කිව්වේ පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් නාම පදවලට. මම මේක මෙහෙම බෙදා ගන්නවා. උක්ත අනුක්ත. ඔයා මේ ටික අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න ඕනේ. මේ ටික සටහන් කරගත්තත් කමක් නැහැ. මේක අනිවාර්යයෙන්ම පාඩම් කරගත යුතුයි. අපි සර්වනාම උක්ත පද කීපයක් බලමු. කීපයක් නෙමෙයි මේ ටික තමයි ඔයගලන්ට තියෙන්නේ. මම කියන උක්ත පදයේ අනුක්තය මා. අපි කියන උක්ත පදයේ අනුක්තය අප. ඔහු කියන පදේ අනුක්ත පදය ඔවුන්. ඊගවට තෝ කියන පදේ අනුක්ත පදය තා. ඊගවට තොපි කියන එකේ අනුක්ත පදය තොප. මෙන්න මේ ටික තමයි ඔයාලට සර්වනාම උක්ත අනුක්ත පද ටික. සර්වනාම උක්ත අනුක්ත පද ටික. මේ ටික ඔයා අනිවාර්යෙන් පාඩම් කරගත යුතුයි. එතකොට සර්වනාමයට තියෙන උක්ත අනුක්ත පද ටික අපි කතා කරොත් එහෙම මම නම් අනුක්තය මා, අපි නම් අනුක්තය අප, ඔව්හු නම් අනුක්තය ඔවුන්, තෝ නම් අනුක්තය තා, තොපි නම් අනුක්තය තොප. මේ ටික අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ ඔයා. මොනවද සර්වනාම උක්ත අනුක්ත පද ටික? උක්තය මම නම් අනුක්තය මා, උක්තය අපි නම් අනුක්තය අප, උක්තය ඔව්හු නම් අනුක්තය ඔවුන්, උක්තය තෝ නම් අනුක්තය තා, උක්තය තොපි නම් අනුක්තය තොප. ඔන්න ඔය ටික ඔයා අනිවාර්යෙන් කටපාඩම් කරගත යුතුයි. ඊගාවට දෙන කොටස් දෙක හදාගන්න හරිම ලේසි. මම ඒ කාරණාව කොහොමද කියලා දෙන්නම්. ඔයා මේක ලියාගත්තත් කමක් නැහැ. අනිවාර්යෙන් මතක තබා ගන්න. එතකොට අපි අංක 1 කොටස කතා කරලා ඉවරයි. අපි දෙවෙනි කොටසට මොනවද? ඒක වචන. ඒක වචන. ඒක වචන. ඒක වචන පිළිබඳව කතා කරනකොට අපි ඒක වචන කීපයක් ලියාගමු. බල්ලෙක්, බල්ලෙක්, සොහොයුරෙක්, සොහොයුරෙක්, ගැහැණියක්, ගුරුවරියක්. මෙන්න මේ ඔයාලට වචන කීපයක් හම්බ වෙනවා. මෙන්න මේ ඔයාලට වචන කීපයක් හම්බ වෙනවා. මේ වචන ටික උක්තද අනුක්තද කියලා අපි දන්නේ නැහැ. ඔයාලට වචන කීපයක් හම්බ වෙනවා. මේක උක්තද අනුක්තද කියලා අපි දන්නේ නැහැ. හැබැයි මේක ඒක වචන කියලා ඔයා දන්නවා. මේකෙන් කියවෙන්නේ එක්කෙනෙක් ගැන කියලා ඔයා දන්නවා. එතකොට මේ ඒක වචන පද උක්ත පදද කියලා හොයාගන්න පොඩි සිස්ටම් එකක් තියෙනවා. පොඩි සිස්ටම් එකක් තියෙනවා. අපි බලමු මේවා උක්ත පදද අනුක්ත පදද කියලා. ඔයාලට පේනවද? ඔයාලට පේනවද? මේ අවසානයේ අල් කයන්නක් තියෙනවා. බල්ලෙක්, සොහොයුරෙක්, ගෑණියක්, ගුරුවරියක්. අවසානයේ අල් කයන්නක් තියෙනවා. මතක තියාගන්න. ඒක වචන පදවල අගට අල් කයන්නක් එනවනම් ඒව අනිවාර්යයෙන්ම උක්ත පද. ඒවා එතකොට උක්ත පද. එතකොට මේ ඔයාගේ ඉස්සරහ තියෙන බල්ලෙක්, සොහොයුරෙක්, ගැහැණියක්, ගුරුවරියක් මේ පද ටික උක්ත පද. මේවා උක්ත පද. අපි දැන් මේවා අනුක්තයට හරවමු. ඔන්න
මෙන්න මේකෙදී පුංචි රීතියක් තියෙනවා. මොකක්ද? උක්ත පදයක් වෙච්ච ඒක වචන පද. ඒ කියන්නේ අගට අල් කිරීමේන නැත්නම් අල් කයන්නේන ඒක වචන පද අනුක්ත කරන්න කලින් අපි බලන්න ඕනේ මේවා ස්ත්‍රී ලිංගද පුරුෂ ලිංගද කියලා. ඔන්න වඩ වචනයක් හම්බ වෙනවා. ඒ වචනේ අගට අල් කිරීම තියෙනවා නැත්නම් අල් කයන්න තියෙනවා. අපි මේක උක්ත කරන්න කලින් බලනවා මොකද්ද? ගැහැණුද පිරිමිද කියලා. එතකොට මේක මේ අල් කයන්න උක්ත නම් අපි අල් කයන්න අපි ස්ත්‍රී නම් අපි දානවා මේකට මොකද්ද? ක පුරුෂ නම් අපි මේකට දානවා කු. එතකොට මේ ඒක වචන පදවල අගට අල් කිරීම තියෙනවා, මේ අල් කයන්න තියෙනවා. මේවා ස්ත්‍රී ලිංග නම් අපි දානවා මොකද්ද? ක. පුරුෂ ලිංග නම් අපි දානවා කු. අපි මේ සිස්ටම් එක හදලා බලමු. එතකොට බල්ලෙක් කියන උක්ත පදේ අපි අනුක්ත කරන්නයි යන්නේ. බල්ලෙක් කියන්නේ පිරිමි. බල්ලෙක් කියන්නේ පිරිමි. එහෙනම් අපි දානවා මොකක්ද අකට? කු. බල්ලෙකු. right. සොහොයුරෙක් කියන්නේ පිරිමිද ගැහැණුද? පිරිමි. එහෙනම් සොහොයුරෙකු. ගැහැණියක් ඉන්නවා. ගැහැණියක් කියන්නේ ස්ත්‍රී. එහෙනම් අපි මේකට ක දානවා. ගැහැණියක. ගුරුවරියක් ඉන්නවා. ගුරුවරිය කියන්නේ ගැහැණු. ඒ කියන්නේ ස්ත්‍රී. ස්ත්‍රී නම් අකට මොකක්ද දාන්නේ? ක. ගුරුවරියක. දැන් බලමු අපි ඒක වචන පද තියෙනවා. ඒවා යකට අල් කයන්න තියෙනවා. අපි අල් කයන්න තියෙන නිසා අපි දැනගත්ත මේවා උක්ත පද කියලා. අපි මේවා අනුක්තයට හරවන්නයි දැන් යන්නේ. අනුක්තයට හරවනකොට ඒවා ස්ත්‍රී නම් අපි ක දානවා, පුරුෂ නම් කු දානවා. ඒ අනුව බල්ලෙක්, ඒ කියන්නේ පිරිමි. එහෙනම් අපි කු දැම්මා. බල්ලෙකු වුණා. සොහොයුරෙක් කියන්නේ පිරිමි. ඒ කියන්නේ අපි ක දැම්මා. කු දැම්මා. පිරිමියෙක් නම් අපි කුනේ දාන්නේ. සොහොයුරෙක් කු වුණා. ගැහැණියක් කියන්නේ ගෑනු. ඒ කියන්නේ අපි අල් කයන වෙනුවට දාන්නේ ක. ගැහැණියක. ගුරුවරියක් කියන්නේ ගැහැණු. එහෙනම් අපි දානවා ක. ගුරුවරියක. ඒක වචන උක්ත පද අනුක්ත කරන සිස්ටම් එක මෙන්න මේක. අපි යමු ඊගාවට විදුලි වේගයෙන් බහු වචන වලට. ඊගාව කොටස බහු වචන. තුන්වෙනි කොටස බහු වචන. බහු වචන පිළිබඳව කතා කරනකොට අපි වචන කීපයක් ලියා ගමු. මම පොඩ්ඩක් මේ පැත්තට වෙන්න ලියන්නම්. බල්ලෝ, ළමයි, ගිරව්. හරි. දැන් අපි ඒක වචන පදවලදී නම් අපි මේ වචනේ අගට තියෙන අකුර බැලුවා. අල් කයන්න තියනවාද කියලා බැලුවා. මේ උක්තද කියලා හොයාගන්න. හැබැයි බහු වචන වලදී අපිට එහෙම කරන්න බෑ. හැබැයි අර අපි ඒක වචන වලදී වගේම බහු වචන වලදී මේ වචනයේ තියෙන අග ස්වරය ගැන බලනවා. අග ස්වරය ගැන. ඒ අනුව අපිට මේකට අදාළ රීතිය තමයි වචනේ අග ස්වරය විදිහට ඊ ඕ ඌ આવොත් මේවා උක්ත පද. ඊ ඕ ඌ આવොත් මේවා උක්ත පද. අපි මේවා ටෙස්ට් කරලා බලමු. බල්ලෝ. එතකොට මේකේ අගට තියෙන ස්වරය මොකද්ද? ඕ. බල්ලෝ අගට කියවෙන්නේ මොකද්ද? ඕ. එහෙනම් මේක උක්ත පදයක්. ඊගාවට ළමයි අගට කියවෙන්නේ මොකද්ද ස්වරය? ඊ. ඒ කියන්නේ මේක උක්ත පදයක්. ගිරව් අගට කියවෙන්නේ මොකද්ද? ඌ ස්වරය. නේද? එහෙනම් මේක උක්ත පදයක්.
දැන් ඔබට පැහැදිලි මේ බහුවචන පද සියල්ලම උක්ත පද. එතකොට මේවා සියල්ලම උක්ත පද. ඇයි ඒ? අගට ඊ ඕ ඌ කියන ශබ්ද තුන තියෙනවා. හැබැයි මේවා අනුක්ත කරන්න හරිම ලේසි. එතකොට මේකේ ස්ත්‍රී පුරුෂ භාවය බලන්න උවමනා වෙන්නේ නැහැ. එතකොට අපි බල්ලෝ අනුක්ත කරනවා අගට අල් නයන්නක් දාලා. මොකද්ද අපි එකතු කරන්නේ බහුවචන නම් අල් නයන්න. බල්ලෝ නම් මොකද වෙන්නේ? අනුක්ත කරනකොට බල්ලන් වෙනවා. බල්ලන් වෙනවා. ළමයි අනුක්ත කරනකොට මොකද වෙන්නේ? ළමයින් වෙනවා. ගිරවු අනුක්ත කරනකොට ගිරවුන් වෙනවා. ඒ අනුව අපි බහුවචන පද අනුක්ත කරන්නේ අගට අල් නයන්න යොදලා. අපි සාරාංශයක් විදිහට උක්ත අනුක්ත පද සම්බන්ධයෙන් තියෙන පාඩම සාරාංශ කරලා බැලුවොත් අපිට මෙන්න මේ ආකාරයෙන් ගන්න පුළුවන්. උක්ත අනුක්ත පද ප්‍රධාන වශයෙන්ම කොටස් තුනයි. මොනවද? පළවෙනි කොටස සර්වනාම. සර්වනාම උක්ත අනුක්ත පද ටික මොනවද? ඔයා අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ. උක්ත අනුක්ත පද ටික උක්ත පදේ මොකද්ද? මම. අනුක්ත පදය මා. උක්ත පදේ මොකක්ද? අපි. අනුක්ත පදය අප. ඔව්හු. අනුක්ත පදය ඔවුන්. උක්ත පදය මොකක්ද? තෝ. අනුක්ත පදය තා. උක්ත පදය මොකක්ද? තොපි. අනුක්ත පදය මොකක්ද? තොප. තොප. එතකොට සර්වනාම උක්ත පද ටික සහ අනුක්ත පද ටික මේ තියෙන්නේ. උක්ත පදේ මම, අනුක්ත පදේ මා. අපි, අප, ඔව්හු, ඔවුන්, තෝ, තා, තොපි, තොප. මේ ටික තමයි සර්වනාම උක්ත අනුක්ත පද ටික. මේ ටික අනිවාර්යෙන් කටපාඩම් කරගත යුතුයි. අපි නැවත කතා කරනවා දෙවෙනි කොටස. දෙවෙනි කොටස කිව්වේ අපි ඒක වචන පද ටික. ඒක වචන පද ටික කතා කරනකොට මොකද අඩංගු වෙන්නේ? අගට හල් කිරීම එනවා නම් අපි ඒක අනුක්ත කරනකොට ඒ කියන්නේ උක්ත පදයක අගට හල් කයන්නක් එනවා. හල් කිරීමක් නෙමෙයි සමා වෙන්න. අල් කයන්නක් අනිවාර්යෙන් අල් කයන්නක් එන්නේ. මේ අල් කයන්න අපි ස්ත්‍රීලිංග නම් මොකද කරන්නේ? ස්ත්‍රී නම් ක දානවා. පුරුෂ නම් මොකක්ද දාන්නේ? කූ දානවා. ඒ අනුව අපි බලමු. බල්ලෙක් කියන්නේ පිරිමි. එහෙනම් බල්ලෙකු. ගැහැණියක් කියන්නේ ස්ත්‍රී. එහෙනම් අපි මොකද දාන්නේ? අල් කයන්න වෙනුවට කයන්න. ගැහැණියක. ගුරුවරයෙක් කියන්නේ පිරිමිද ගැහැණුද? පිරිමි. එහෙනම් ගුරුවරයෙකු. රයිට්. ඔන්නෝක තමයි ඒක වචන උක්ත පද අනුක්ත පද කරන සිස්ටම් එක. මොකද්ද? ඒක වචන උක්ත පදයක් නම් අනිවාර්යයෙන්ම අකට හල් කයන්නක් තියෙනවා. අපි ඒක අනුක්ත කරනකොට පිරිමි නම් අපි කූ දානවා. ස්ත්‍රී නම් අපි ක දානවා. ඒක වචන උක්ත අනුක්ත කතාව තමයි මේ තියෙන්නේ. අපි ඊගාවට යනවා. ඊගාව කොටසට විදුලි වේගයෙන් යනවා. තුන්වෙනි කොටස කියන්නේ අවසාන කොටස. බහුවචන ටික ගත්තට පස්සේ මම ඔයාලට කිව්වා ගිරවු, බල්ලෝ, ළමයි. මම ඔයාලට කිව්වා
ඕ ඌ ස්වරයන් ටික එනවා නම් ඒවා අනිවාර්යයෙන්ම උක්ත පද අපි ඒවා අනුක්තයන් විදිහට පෙරළුවේ කොහොමද? අගට අල් නයන්න යොදලා එතකොට මේ ගිරව් කියන උක්ත පදේ අපි අනුක්ත කරන්නේ කොහොමද? ගිරවුන් අල් නයන්න එකතු කරා. බල්ලෝ කියන උක්ත පදේ අපි අනුක්ත කරන්නේ කොහොමද? බල්ලන්. ළමයි කියන උක්ත පදේ අපි අනුක්ත කරන්නේ කොහොමද? ළමයින්. ඒ අනුව ඔබට සමස්තයක් විදිහට උක්ත අනුක්ත පදවල සර්වනාම ඒක වචන බහුවචන මේ කොටස් තුලින් සමස්තයක් විදිහට තියෙන උක්ත අනුක්ත පද සම්බන්ධයෙන් තියෙන ගැටලු කීපය විසඳෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඔබ මේ ක්‍රමවේදය අනුගමනය කළොත් ඔබගේ වාක්‍ය රීති සහ කර්තෘකාරක කර්මකාරක වාක්‍ය නිවැරදි ආකාරයෙන් හරි ආකාරයෙන් ලියා ගන්නට පුළුවන්. එහෙනම් ඔබට ජය.